දහසකුත් නොයෙක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුක බව අත්විඳින දරුවනි ඔබගේ ගැටලු වලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටීද දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොර ව්‍යාජ තක්කඩීන්ට ඔබ අහුවන කෙනෙක්ද එහෙනම් මෙන්න ඔබට අනගිය අවස්ථාවක් देश विदेश दहस गणन असरुණු දරුදැරියන්ට අතිප්‍රබල ගුරුකම් බලමගින් සත්‍ය ඇස් පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ අතිප්‍රබල මන්ත්‍රාචාර්ය සංගීතා මෙහෙණන් වහන්සේ පුතේ තෙරුවන් සරණයි මම මේ කතා කරන්නේ අද අපේ ශ්‍රී ලංකාව වාසී ලෝක වාසී සියලුම දෙනාට මේ ගොඩාක් ප්‍රශ්න තියෙන සියලුම දෙනාට ඒ ප්‍රශ්න වලින් මිදෙන්න මම මේ වාසී කුරුකම් කරනවා ගොඩාක් වාසී කුරුකම් කරනවා ඒ වගේම ඒවට ආරක්ෂා විධි මම සලසලා තේරුම කරලා දෙනවා ඒ වගේම ආරක්ෂා කරන්න පුතේ මේ තියෙන්නේ තිරිවානාගල් මේ තිරිවානාගල් තමයි අරගෙන මම ඒවා ජීවම් කරනවා මේ පිළිතේ ඒ ජීවම් කරනවා නමෝ අபிසම්විදානේ යුත්තේ පජ්ජලති තේහුන් ලුහුලු පරමේ ස්වාහා නමෝ පච්චේක සම්බුද්දේ යුත්තේ පජ්ජලති තේහුන් ලුහුලු පරමේ ස්වාහා ඒ වගේ මට මෙන්න මේ පිළිපොත් වහන්සේගේ තියෙනවා මෙන්න මේවා මේක තමයි මම ගොඩක් පාවිච්චියට ගන්නෙ මේ බුදුරජාණන් වහන්සේගේ මේ පිරිත් දේශනාවල ගොඩක් තියෙන බලය ආයිබෝවන් කියලා සියලු දෙනාම අපේ YouTube නාලිකාවට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට හඳුන්වා දෙන්නේ තමන් කැමති ඕනෙම පුද්ගලයෙක්ව තමන්ගේ වෙතට වශී කරගන්න පුළුවන් ඉතාමත් බලගතු සර්වජන වශීකමක්. තමන් ආදරය කරන ආදරවන්තයා, ආදරවන්තිය, සැමියා, බිරිඳ තමන් වැහැර ගිහිල්ලා නම් ඉන්නේ. ඔහුව හෝ ඇයව නැවත ගෙන්ව ගන්නත් ඉස්සර වගේ ආදරේ කරුණාව සෙනෙහස දැන් වාට ලබා දෙන්නේ නැත්නම් ඒ නැති වී ගිය ආදරේ කරුණාව සෙනෙහස නැවත වාගේ විතර ළඟා කරගන්නත් මේ බලගතු මන්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. ඉතින් කොහොමද කරන්නේ මොනවාද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව සරලව මම ඔයාලට පැහැදිලි කරනවා. ඒක නිසා සම්පූර්ණ වීඩියෝ එක මුල ඉඳන් අග වෙනකන් නරඹන්න එක තැනක්වත් මගේ අරගන්නේ නැතුව හරි විදිහට කියන දේවල් පිළිපැදලා ඔයා මේ දේ කළොත් 100%ක්ම ප්‍රතිඵල නිවැරදි ආකාරයෙන් ලබා ගන්න ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊට එහා පැත්තේ තියෙන bell සලකුණක් මේ bell සලකුණ click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එකේ notification එකක් ඔයාගේ ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්. හරි. ඉතින් අපි බලමු කොහොමද මේ දේ කරන්නේ මොනවාද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව. මේ දේ කරන්න නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. ඔයාට කැමති දවසක් කැමති වෙලාවක් තෝරගන්න පුළුවන් ඕනම දවසක් ඕනම වෙලාවක්. කරන දවස මොකක් වුණත් වෙලාව මොකක් වුණත් සම්පූර්ණ දවස පුරාවටම මස් මාංශ අනුභව කරන්න බෑ. මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්න බෑ. පිරිසුදු වෙලා පේවිලා කරන්න ඕනේ. කරන්න කලින් කාටවත් කියන්නත් එපා. කරාට පස්සේ කාටවත් කියන්නත් එපා. නිදහස් නිස්කලංක ස්ථානයක් තෝරගන්න. ඒ වගේම තමයි ඔයා මේ දේ කරන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් අවසානයේ වෙනකම්ම අවධානය මේ දේ සඳහා යොදා ගන්න ඕනේ. වෙන කොහෙටවත් අවධානය දෙන්න බෑ. ඒ වගේම තමයි ඔයා මේතන කරන තැන ලස්සනට හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මල්කිනිත්තක් තියලා ඉටිපන්දම් පත්තු කරලා හඳුන් කුරු පත්තු කරලා ඒ විදිහට ලස්සනට හදාගන්න පුළුවන් නම් ඔයාට පුළුවන් විශ්වයේ සැරසරන බලගතු ශක්තියින් ඔයා කරන කටයුත්තට ආකර්ෂණය කරගන්න. එතකොට ඔයා කරන කාර්ය ප්‍රතිඵල ඉතාමත් වේගවත් වෙනවා වගේම ප්‍රතිඵල ධනාත්මක වෙනවා. ඉතින් ඔයා කැමති නම් විතරයි ඔයා කරන ස්ථානය ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් ඔය කියව කරුණු කාරණා ටික ඒ විදිහට පිළිපැදලා හරියට මේ දේ කරලා බලන්න. එතකොට ප්‍රතිඵල ලබා ගන්න ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ දේ කරන්න මොනවාද අවශ්‍ය කරන්නේ කියලා අපි බලමු. මේ දේ කරන්න අපිට අවශ්‍ය කරන සුදු පැහැති කඩදාසියක්, රතු පාට පෑනක්, නිල් පාට පෑනක්, ඊළඟට ඇණයක් අවශ්‍ය වෙනවා. මේ අමුද්‍රව්‍ය ටික විතරයි අපිට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රමය කරන්න. මුලින්ම ඔයා කරන්න ඕනේ මේ කඩදාසිය අරගෙන ඔයා ගත්ත රතු පාට පෑන පාවිච්චි කරලා ත්‍රිකෝණයක් අඳින්න ඕනේ. ත්‍රිකෝණයක් ඇඳලා ඉවර වෙලා මේ කඩදාසියේ කොන් හතරේ මුළු හතරේ ඔයා ත්‍රිශූලයේ මාක් එක අඳින්න ඕනේ. ත්‍රිශූලයේ සලකුණ අඳින්න ඕනේ. මේකත් රතු පෑනෙන් අඳින්න ඕනේ.
ඊළඟට මේ ත්‍රිකෝණේ මැද ඔයා ගත්ත නිල් පාට පෑන පාවිච්චි කරලා ඔයාගේ නම මුලින්ම ලියන්න ඕනේ. ඊළඟට එකතු කිරීමේ ලකුණ දාලා පහලින් එයාගේ නම ලියන්න ඕනේ. නම් දෙක ලියනකොට ඔය දෙන්න අතර ඔය දෙන්න වැඩිපුරම භාවිතා කරන නම් දෙක මොකක්ද? ඒ නම් දෙක තමයි ලියන්න ඕනේ. ඔය දෙන්න අතර ඔය දෙන්න වැඩිපුරම භාවිතා කරන නම් දෙක මොකක්ද? ඒ නම් දෙක ලියන්න ඕනේ. ධන ලකුණ දාලා එහෙම ලියලා ඉවර වෙලා ඔයාට අපි ලබා දෙන බලගතු වශී මන්ත්‍රයක් තියෙනවා. මේ වශී මන්ත්‍රයෙන් මේ යන්ත්‍රය වගේම මේ ඔයා ගත්ත ඇණය බල කරගන්න ඕනේ. වාර 7ක් වාර 14ක් වාර 21ක් වාට ජප කරන්න පුළුවන්. 21කට වැඩි ජප කරන්න යන්න එපා. එතකොට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. 7 14 21 කියන වාර තුනෙන් කැමති එක වාර ප්‍රමාණයක් වාට ජප කරන්න පුළුවන්. ඉතින් එහෙම ජප කරනකොට වචන වරදින්න පුළුවන්. උච්චාරණය වරදින්න පුළුවන්. එතකොට ඔයා කරන කටයුත්තේ ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙනවා. ඒක නිසා අපි ඔයාලට මේ මන්ත්‍රය වීඩියෝ එක අවසානයේදී નિયમિત නිශ්චිත වාර ප්‍රමාණයක් වාදනය කරනවා. එතකොට ඔයාලට පුළුවන් ජප කරන්නේ නැතුව මේ වාදනය වෙන සම්පූර්ණ වාර ප්‍රමාණය ඉවර වෙනකම්ම මේ මන්ත්‍රය ශ්‍රවණය කරන්න පුළුවන්. එහෙම මන්ත්‍රය ඔයාලට ශ්‍රවණය කරන්න පුළුවන් නැත්නම් ජප කරන්න පුළුවන්. ඒ විදිහට ජප කරලා හරි ශ්‍රවණය කරලා හරි මේක බල කරගන්න. බල කරගත්තට පස්සේ කාටවත් පේන්නේ නැති වෙන්න ගිහිල්ලා අතු බෙදෙන ශාකයක කඳකට ඔයා මේ හදාගත්තු යන්ත්‍රය බල කරගත්තු යන්ත්‍රය අර ඔයා ගාව තියෙන ඇණය පාවිච්චි කරලා මේක ඔයා ඒ කඳට ගහන්න ඕනේ ගහේ කඳට. ඉතින් මේ දේ කළා බලන්න මේක කරපු වෙලාවෙ ඉඳන්ම එයාට ඉන්න බෑ. එයාට ඔයා ගාවට එන්න හිතෙනවා. ඔයාට කතා කරන්න හිතෙනවා. ඉස්සරට වඩා ලෙන්ගතුකමක් දක්වයි. මෙතන විශේෂයෙන් කියන්න ඕනේ ආදරවන්තය සැමියා බිරිඳ විතරක් නෙමෙයි. ඔයාගේ පවුල කෙනෙක්, ඥාති කෙනෙක්, යාළුවෙක් ඒ විදිහට ඕනම කෙනෙක් ඔයාගේ වැඩ කරන තැන බොස් වෙන්න පුළුවන්. ඕන කෙනෙක් වට වශී කරගන්න පුළුවන් මේ ක්‍රමයේදී. ඉතින් ඒ පුද්ගලයාට මේක කරපු මොහොතේ ඉඳන් ඔයත් එක්ක කතා කරන්න ඉන්න බැරි වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට කතා කරනවා. මේ සම්බන්ධයෙන් අපහැදිලි දෙයක් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න පිළිතුරක් ලබා දෙන්නම්. මේ වෙලාවේදී මේ වීඩියෝ එක නරඹන ඔයා යම් කිසි ප්‍රශ්නයක් ඉන්නව වෙන්න පුළුවන්. ඔයාගේ ප්‍රශ්නය ආදරය සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔය මොන ප්‍රශ්නයක මේ වෙලාවේ හිටියත් ඔයගේ ප්‍රශ්නවලට ගැටලු වලට ඉක්මනින්ම විසඳුම් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා දෙවි පිහිටයි කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම අපි ආශිර්වාද කරනවා වගේ ප්‍රශ්න ගැටලු ඉක්මනින්ම විසඳෙන්න කියලා වගේ නමත් එක කමෙන්ට් එක දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට අපිට පුළුවන් වගේ නමට ආශිර්වාද කරන්න. එහෙම නම කමෙන්ට් කරන්න බැන්නම් කිසි ගැටලුවක් නැහැ. ඔයාලට පුළුවන් දෙවි පිහිටයි කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට අනිවාර්යයෙන්ම අපි ඔයාලට ආශිර්වාද කරනවා. ඉතින් විශේෂ කාරණාවක් කියන්න ඕනේ මෙවැනි গুপ্ত ක්‍රමයකට එහාගේ ගුරුකම් කටයුත්තක් කරගන්න අවශ්‍යයි නම් මේ තිරේ දිස්න අංකයට කෝල් කරන්න පුළුවන්. ඉතාමත් විශ්වාසවන්තව සාධාරණව සාර්ථකව ඕනම ගුරුකම් කටයුත්තක් මේ තිරේ දිස්න අංකය හරහා සිදු කර ගැනීම හැකියාව ලැබෙනවා. ඉතින් මේ අංකයට කතා කරලා ඔයාලගේ ගුරුකම් වැඩ කටයුතු බාර දෙන්න පුළුවන්. ලංකාව තුල හිටියත් විදේශගත වෙලා හිටියත් ඔයාට ඕනම ගුරුකම් කටයුත්තක් සාර්ථකව කරගන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරන ගමන් නැවත මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක තාමවත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වගේ වටින වීඩියෝ එකක් අරන් ආයෙත් ඔයාලා හමුවට එනං සියලු දෙනාටම සුබ දවසක්. ඕම් නාමාක්ෂී නාම සුන්දරී වශ්යාමානාය කුරු කුරු ස්වාහා. 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 ඕම්
नामाक्षी नाम सुन्दरी वश्यामानाय कुरु कुरु स्वाहा ॐ 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 नामाक्षी नाम सुन्दरी वश्यामानाय कुरु कुरु स्वाहा
ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුක බව අත්විඳින දරුවනි. ඔබගේ ගැටලු වලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටීද? දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොර ව්‍යාජ තක්කඩීන්ට ඔබ අහුවන කෙනෙක්ද? එහෙනම් මෙන්න ඔබට අනගිය අවස්ථාවක්. देश विदेश दहस गणन असरुණු දරුදැරියන්ට අති ප්‍රබල ගුරුකම් බලමගින් සත්‍ය ඇස් පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ අති ප්‍රබල මන්ත්‍රාචාර්ය සංඝමිත්තා මෙහෙණින් වහන්සේ. පුතේ තෙරුවන් සරණයි. මම මේ කතා කරන්නේ අද අපේ ශ්‍රී ලංකාව වාසී ලෝක වාසී සියලුම දෙනාට මේ ගොඩාක් ප්‍රශ්න තියෙන සියලුම දෙනාට ඒ ප්‍රශ්න වලින් මිදෙන්න මම මේ වාසී කුරුකම් කරනවා, ගොඩාක් වාසී කුරුකම් කරනවා. ඒ වගේම ඒවට ආරක්ෂා විධි මම සලසලා තේරුම කරලා දෙනවා. ඒ වගේම ආරක්ෂා කරන්න පුතේ මේ තියෙන්නේ තිරිවානාගල්. මේ තිරිවානාගල් තමයි අරගෙන මම ඒවා ජීවම් කරනවා මේ පිළිතේ. ඒ ජීවම් කරනවා නමෝ අபிසම්විදානේ යුත්තේ පජ්ජලති තේහුන් ලුහුලු පරමේ ස්වාහා. නමෝ පච්චේක සම්බුද්දේ යුත්තේ පජ්ජලති තේහුන් ලුහුලු පරමේ ස්වාහා. ඒ වගේ මට මෙන්න මේ පිළිපොත් වහන්සේගේ තියෙනවා. මෙන්න මේවා. මේක තමයි මම ගොඩක් පාවිච්චියට ගන්නෙ. මේ බුදුරජාණන් වහන්සේගේ මේ පිරිත් දේශනාවල ගොඩක් තියෙන බලය.